2025 ජූනි සිට දෙසැම්බර් දක්වා කාල සීමාව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ජූනි මාස පළමු වනදා සිට 18.3%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදු කළ යුතු බව යෝජනා කරමින් විදුලි බල මණ්ඩලයට සිදු වී ඇති මූල්‍ය පාඩුව සැලකිල්ලට ගනිමින් විදුලි ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුද ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව ගෘහස්ථ ආගමික කර්මාන්ත හෝටල් සහ රාජ්‍ය ආයතන යනාදී සියලුම අංශ සඳහා ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව විදුලි ගාස්තු වැඩිවන ආකාරය මෙන්න. ගෘහස්ථ කාණ්ඩය ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක් වූ ඒකකයක මිල 4.75 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන අතර ස්ථාවර ගාස්තු රුපියල් 75 සිට රුපියල් 90 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒකක 31 සිට 60 දක්වා වූ කාණ්ඩය සඳහා ඒකකයක් රුපියල් 6ක් වූ අතර එය රුපියල් 7 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන අතර ස්ථාවර ගාස්තු රුපියල් 200 සිට 235 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 14ක් වූ ඒකකයක මිල රුපියල් 16.60 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන අතර ස්ථාවර ගාස්තු රුපියල් 400 සිට 475 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩය රුපියල් 20ක් වූ ඒකකයක මිල රුපියල් 23.65 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන අතර රුපියල් 1000ක් වන ස්ථාවර ගාස්තු රුපියල් 1185 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. ඒකක 121 සිට 180 දක්වා වන කාණ්ඩය සඳහා රුපියල් 33ක් වූ ඒකකයක මිල රුපියල් 39.5 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන අතර ස්ථාවර ගාස්තු 1500 සිට 1775 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.